මේ පොඩි කාරණයක් අද මේ සෝෂල් මීඩියා වල සංසරණය වුණු කාරණයක් සම්බන්ධයෙන් අතරම කතා කරන්න ඕනේ. මේ අනුර ජනාධිපතිතුමා UN ඇසෙම්බලි එක අමතලා නිව්යෝක් වලදී කරපු කතාව සම්බන්ධයෙන් මම දන්නේ ඒක හුඟක් අය කියනවා මේ අප්‍රිකානු නායකයෙකුගේ කතාවක එක කොටසක් ඔහු විසින් කිසිම දැනුවත් කිරීමකින් තොරව පාවිච්චි කරායි කියන කාරණා. ඇත්තටම මේක බරපතල කාරණයක්. ඇත්තටම කියනනම් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී ඔබ යමෙක් විශේෂයෙන්ම මෙතන යුරෝපයේ සහ නොර්ත් ඇමරිකාවේ තියෙන විශ්වවිද්‍යාලවලදී ඔබ අධ්‍යාපනය ලබනකොට ඔබට අයිතියක් තියෙනවා සමහර අයගේ ඒ ඇකඩමික් වැඩවල තියෙන සමහර කොටස් උපුටා ගන්න. හැබැයි එහෙම උපුට ගත්තොත් ඔබ අනිවාර්යෙන්ම ඒ එක රෙෆරන්ස් එහෙම නැත්නම් ඒ බුක්මාර්ක් වල ඔයා එක කියන්න ඕනේ. කොහෙන්ද ගත්තේ, මොකක්ද, කොතනින්ද ගත්තේ. ඒ ඇක්නොලෙජ්මන්ට් එක ඔයා දෙන්නම ඕනේ. එහෙම නැත්නම් ඒක ප්ලැජරිසම් වලට අහු වෙනවා. ඒක බරපතල වරදක්. ඒක විභාග තහනම් කිරීමේ සිට විශ්වවිද්‍යාලයෙන් ඉවත් කිරීම දක්වා බරපතල වරදක්. එතකොට මේ අනුර කුමාර ජනාධිපතිතුමා මේ කරපු දේ එතුමා මං හිතන්නේ එතුමා නම් නෙමෙයි මේක කරන්නේ නැත්තේ කවුරු හරි මේ කතාව ලියපු කෙනා මේක ගෙඩි පිටින් අරගෙන කිසිම ඇක්නොලෙජ්මන්ට් එකක් නැතුව මේක එතුමාට ලියලා දුන්නා. එතුමාත් ගිහිල්ලා මේක එතුමාගේටත් මේක පිළිබඳව දැනුමක් තිබුණේ නැතුව ඇති. එතුමා මේක ප්‍රකාශයට පත් කළා. ඒක ප්‍රකාශ කරනකොට අහන් ඉන්නකොට තේරෙන්නේ තනිකර එතුමාගේ අදහසක් කියනවා වගේ. ඒ නිසා මේක බරපතල වරදක්. බරපතල වරදකට වඩා ඇත්තටම මේක එක්තරා විදිහක වංචාවක් විදිහටනේ පේන්නේ. ඒක ඇත්තටම රටක රාජ්‍ය නායකයට ගැලපෙන්නේ නැති කරුණක්. එතකොට ඒක ඇත්තටම මේ තුමගේ වරදක් නෙමෙයි. මේ වටේ ඉන්න මේ පෙන්නන්නේ මේ රාජ්‍ය නායකයෙක් විදිහට එතුමාගේ කතා ලියන අයට එතුමාට ඒ කතා කරන්න ජාත්‍යන්තර ඇසෙම්බලි එකදී කතා කරන්න හදලා දෙන අයගේ තියෙන නොදැනුවත්කම. එහෙම නැත්නම් එතුමාට මේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදෙස් දෙන අය ජාත්‍යන්තර කටයුතු විතරක් නෙවෙයි ලංකාවේදී වුණත් දේශීය වුණත් ඔහු රටේ ජනාධිපතිවරයා. ඔහුට ඉස්සර වගේ හිතට එන දේ වේදිකාවල කිව්වා වගේ දැන් කියන්න පුළුවන්. එහෙම කියන්න බෑ. ඒ නිසා මේක හරි බරපතල දෙයක්. දැන් ඇත්තටම මේක ලොකු රටට කැලලක් ලැජ්ජාවක්. ඇයිද රටේ ජනාධිපතිවරයා තවත් රටක ජනාධිපතිවරයෙක් එහෙම නැත්නම් දේශපාලඥයෙක්ගේ අදහසක් ගෙඩිපිටින් කියන මෙහෙම දේවල් මේ බටහිර සමාජයේ සිද්ධ වුණාම මේවා මීඩියාවල ලංකාවටත් වඩා මේවා හරියට ලංකාවේ නම් මට පේනවා සමහර අය මේවා සාධාරණීකරණය කරනවා. මොකද ඒව සාධාරණීකරණය කරන අයට ඒ ජාත්‍යන්තර අත්දැකීම් නැති නිසා වෙන්න පුළුවන්. මේක ඒ නිසා මේක පාඩමකට ගත යුතුයි. මම නම් හිතන්නේ මේක ඇත්තටම රටේ ජනාධිපතිවරයෙකුට සියලු දේ කරන්න බෑ. ඌට මේ සියලු දේවල් පිළිබඳව නැහැ. ඒක අපි පිළිගන්න ඕන. ජනාධිපතිවරයෙකුට ඌ ඇමතිවරයෙකුට මේ සියලු මේ දේවල් පිළිබඳව දැනුමක් නැහෙනි. අපි දන්නේ දේ දන්නේ නැහැ කියලා පිළි අරගෙන ඒවට ඒ අදාළ විශේෂාත දැනුම තියෙන පුද්ගලයෝ යොදාගෙන කරන්න. ඒත් මේ කරන අය මේ තමන් නොදන්න දේවල් තමන්ගේ දේවල් විදිහට අනුන්ගේ දේවල් අරගෙන ජනාධිපතිවරයට දෙන එකකින් වැළකීලා ඉන්න ඕන. මොකද ජනාධිපතිවරයාගෙන් ලකුණු දා ගන්න පුළුවන්. නමුත් ඒකෙන් හානි වෙන්නේ ජනාධිපතිවරයාගේ කීර්ති නාමය සහ රටේ කීර්ති නාමය. අතරම රටේ ජනාධිපතිවරයා ගිහිල්ලා ඒ වගේ දෙයක් කිව්වහම ජාත්‍යන්තර ඇසෙම්බලි එක එතකොට ඒක විශාල ගැටලුවක් නේ. ඒක මොකද ඔය ජාත්‍යන්තර ඇසෙම්බලිස් වලට එන රාජ්‍ය නායකයෝ දේශපාලඥයෝ විද්වත්තු අපේ රටේ වගේම නෙවෙයි. ඒගොල්ලෝ බොහොම කියවීමක් තියෙන හැදෑරීමක් තියෙන අය. අපිත් එහෙම අය තමයි යන්නේ. නමුත් අපේ අයටත් වඩා විශාල දැනුම් සම්භාරයක් තියෙන අයත් කියලා තමයි මට නම් හිතෙන්නේ. එතකොට මේ මිනිස්සු ඔය වගේ දෙයක් කියලා ටික වෙලාවකට පස්සේ ඒගොල්ලෝ කෙනෙක්ට දැනුණා නම් ඇති. කෙනෙක්ට තේරුණා නම් ඇති මේ කරේ බොරුවක්, මේක වංචාවක්, මේ
එක්කෙනා මේ තමන්ට අදාළ නැති දෙයක් කිව්වේ තමන්ගේ දෙයක් නෙවෙයි කිව්වේ කියන එක එක්කෙනෙක් තේරුම් ගත්තම ඇති. එතකොට ඒවා මේගොල්ලෝ අනිත් සමග ෂෙයා කරගන්න. ඉතින් මේක බරපතල කාරණයක්. මේක විශ්වවිද්‍යාලික වුණා නම් ශිෂ්‍යභාවය අහෝසි කරන තරම් බරපතල කාරණයක්. ඒ නිසා මම හිතන්නේ මේ නැවත පෙන්වන්නේ අපේ රටේ රාජ්‍ය පාලනයේ තියෙන ඒ පිළිබඳ හැදෑරීමක් නැති පිරිසක්, ඒ පිළිබඳ අත්දැකීම් අඩු පිරිසක් ලං කරගෙන කරන භයානක කටයුත්තක තවත් එක් නිදර්ශනයක්. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ මේ දේවල් ඉදිරියට නොවෙන්න කටයුතු කිරීම තමයි ඇත්තටම මම හිතන්නේ රටේ රාජනායකයන්ට වටා ඉන්න පිරිස්වල වගකීම විය යුත්තේ, මේ දේශපාලන උපදේශකයන්ගේ වගකීම විය යුත්තේ මම හිතන්නේ පරිණත පිරිසක් ලං කරගෙන වැඩ කිරීම තමයි වඩා වැදගත් වෙන්නේ.